ඔන්න ඉතින් අද වෙසක් පොය දවසේ අපි ගමේ පන්සලට ගියා. ටිකක් මල් පහන් ටිකක් පූජා කරලා බුදුන් ඇඳලා එන්න කියලා. ඔන්න දැන් අපි පන්සලට ඉතින් ඇතුල් වුණා. අපි ඉස්සෙල්ලාම අපේ විහාර මන්දිරයට ඇතුල් වෙලා බලමු. බුදුහාමුදුරුවෝ ඉතින් ඔන්න වැඩ ඉන්නවා විහාර මන්දිරේ. ඇත්තටම මම මේ පන්සලට යන්න ගොඩාක් කැමතියි. ගොඩාක් ආසයි. හරිම ලස්සන පන්සලක් තමයි මේ. ඔන්න ඉතින් විහාර මන්දිරය අතු ගානවා. පන්සලට ඇවිල්ලා ඉන්න කට්ටියක්. ඇත්තටම සිත නිවන පරිසරයක් තමයි මේ පන්සල. බුදුරජාණන් වහන්සේ ඉස්සරහා අපි මල් ටිකක් පූජා කරලා අද මේ පොය දවසේ මෙන්න මේ වාසකේ තියෙනවා ඇත්තම ඇත්ත ස්වභාවික මල්. ඒ වගේම නෙළුම් මල් පූජා කරලා තියෙනවා. අපිත් මල් ටිකක් අරන් ගියා. ඉතින් ඔන්න ඒ මල් තියලා අපි බුදුහාමුදුරුවන්ට වැඳලා අපි දැන් බෝධියට යන්න තමයි හදන්නේ. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි මේ විහාර මන්දිරය. සිතුවම් වලින් එතකොට ඒ බුදුහාමුදුරුවන්ගෙන් මේ විහාර මන්දිරය හරිම ලස්සන තැනක්. ඔන්න ඉතින් අපි දැන් යනවා බෝධිය වඳින්න. ඇත්තටම බෝධිය වටේටත් තියෙන මේ පිළිම වහන්සේලා. එතකොට හැමෝම සදහැවැත්තු ගෙනලා පූජා කරපු මල් මේ උතුම් පොය දවසේ බුදුරජාණන් වහන්සේට පූජා වේවා පූජා කරමි කියලා අපි හැමෝම පින් සිතින් සාදු කියලා කියමු. එතකොට ඔයාලත් මගේ මේ වීඩියෝ එක බලලා බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියලා පින් රැස් කරගන්න. එතකොට ඒ වගේම ඔයාලා කමෙන්ට් එකක් දාලා තියන්න. එතකොට සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ තව ට්‍රැවලින් වීඩියෝ ඔයාලට ඕන නම් ඒවත් කියන්න. එතකොට ඔයාලට තව මේ වගේ අපේ ගමේ ලස්සන තැන් තියෙන තැන් පෙන්වන්නත් පුළුවන්. ඉතින් ඔන්න මේ බෝධිය වටේට අටවිසි බුදුරජාණන් වහන්සේලාත් තැන්පත් කරලා තියෙනවා. ඔන්න අපි ගෙනියපු ඉතින් මල් ටික දැන් හදලා අපි පහන් මෙහිම පත්තු කරලා දැන් බුදුන් වඳින්න තමයි හදන්නේ. අපේ ගෙදර ඉතින් ඔන්න තිබුණු මල් වලින් මල් ටිකක් කඩලා අපි අරන් ආවා. පැන් එහෙම ඉහලා දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ලස්සනට මේ මල් ටික තියලා අපි පූජා කරන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් සල් මලකුත් හම්බ වුණා. ඒ සල් මලත් ඉතින් අරන් ආවා. මේ හැමෝම ඉතින් මෙතන මල් තියලා ලස්සනට මල් ආසනේ හරි ගස්සලා බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙන්නේ. නිල් කටරොළු මල් ටිකකුත් හම්බ වුණා. ඒ ටිකත් මම කඩා ගත්තා. සල් මලකුත් හම්බ වුණා. ඒකත් කඩා ගත්තා. ඔන්න බුදුරජාණන් වහන්සේට පූජා කරමු පූජා වේවා කියලා මල් ටික ඉතින් මම පූජා කළා. ඒ වගේම කට්ටිය මේ බෝධියට ගෙනල්ලා පූජා කරලා තිබුණා. හදාගත්තු අර ලස්සන සරසගත්ත පාවහන් එහෙම බෝධිරාජයන්න් වහන්සේගේ කොළ එහෙම බිම වැටිලා තියෙනවා. ඉතින් අපි කොළ ටිකකුත් අයින් කරලා පින් ටිකක් රැස් කරගමු. ඔන්න පහන් තිබුණා. ඒවා මම සුද්ධ කරලා තිර දාලා තෙල් දාලා තව පන්සලට කට්ටිය ඇවිල්ලා හිටියා. ඉතින් අපි දැන් පහන් ටිකක් එක දිගට තියලා පහන් ටිකක් පූජා කරන්න තමයි හදන්නේ. ඔන්න තෙල් දාලා තිර දාලා දැන් පූජා කරනවා. පත්තු කරලා ඉවර වෙලා ඇත්තටම පන්සලට ආවම මාරම හිතට සැනසීමක් තමයි අපට දැනෙන්නේ. අපි පහන් ටික පත්තු කරලා බලමු උඩට යන්න. තව ලස්සන තැනක් තියෙනවා.
කරන තැනක් තියෙනවා. ඒ වුණාට ඉතින් මේ විදිහට පේලියට කියලා ඉතින් මම අස්පත්තු කරා පහන් ටික. චෛත්‍යයට යන්නත් ඕනි. ඊට කලින් අපි පහන් ටික පත්තු කරලා බෝධිය වටේට ගිහිල්ලා බලමු. ඔයාලගේ පන්සල කොහෙද කියලා කමෙන්ට් එකක් දාන්න. මේ තමයි අපේ පන්සල. ඔන්න ඉතින් ගෙනාපු හරින් පූජිකුත් පත්තු කරලා මාර සුවඳක් තියෙනවා. හරින් පූජ වල ඇත්තටම ටික පත්තු කරලා අපි දැන් වටේ අනුජනන් ඉතින් සද්ද නොකර ඉන්නවා. ඉතින් එයා ඉතින් වැඩ ඒ කොලාහලනවා පහන් පත්තු කරනවා හොඳින් පූරි පත්තු කරනවා. එයා ඉතින් තනියම එයාගේ වැඩ ටික පිළිවෙලට කරගන්නවා. අන්න මාත් මෙතන හදකෝ ටිකක් ගහලා අපි දැන් බෝකොල ටිකක් එහෙම අයින් කරලා බෝකොල අපිට පෑගෙන්නේ නැතුව අපි අතින් අයින් කරනවා කියන්නේ ඇත්තටම ලොකු පිනක්. කරලා එක තැනකට දාලා මාත් ඉතින් මෙතනටම බෝකොල ටිකක් එකතු කරලා එතනට දැම්මා. ඔන්න ඉතින් දැන් අපි චෛත්‍ය වඳින්න තමයි යන්න හදන්නේ. ටිකක් උඩට යන්න ඕන. චෛත්‍ය තියෙන්නේ ටිකක් කන්දේ උඩ වගේ. ඒ වුණාට මෙතන මාරම ලස්සනක් තියෙන්නේ. ඔයාලත් බලන්න නම් එන්න අපේ පන්සලට. අපේ පන්සල බලන්න. ඔන්න දැන් අපි චෛත්‍ය රාජානන් වහන්සේ ළඟටම ආවා. මේ තියෙන්නේ මම හිතන්නේ මල් එහෙම පූජා කරලා තියෙන්නේ. අද පැහැදිලි අහසක් තියෙන්නේ අද මේ වෙසක් පොහොය දවසේ. එක මලක් තියලා පහනක් පත්තු කරලා බුදුහාමුදුරුවෝ ඉස්සරහා මාත් වඳිනවා.